Singha Kalibima Kridawata එහා ගිය ක්‍රීඩාව දකින්න හැමෝටම ක්‍රීඩාශීලී සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා. අද දවසේදී අපි ලෝක කුසලාන ජයග්‍රහණයෙන් පසුව හම්බුණ පළමු සිංහ කෙලිමේ වැඩසටහන පසුගිරිදා අපිට මතක ඇති අපි වැඩසටහන නිමා කරේ ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය ප්‍රාර්ථනා කරමින් එදා රාත්‍රියේ ඔබට අමරණීය රාත්‍රියක් බවට පත් වුණාට සැකයක් නැහැ. ශ්‍රී ලංකා කණ්ඩායම වසර 18කට පසු ලෝක කුසලානයේ ජයග්‍රහණය කරා. ඉතින් ඔබට මේ ලෝක කුසලානයේ මතකයන් කිහිපයක් ගැන කතා කරද්දී ඔබට මතක ඇති ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරඟය. ඒ තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දුන්නා. ශ්‍රී ලංකා ඉදීම හිනිවේ පළමු පන්දුවාර ශ්‍රී ලංකාට එරෙහිව පළමු පන්දුවාරය එබේ ඩේල් ස්ටේන් ඔබට මතකයි ඩේල් ස්ටේන්ට එරෙහිව එදා ශ්‍රී ලංකාවේ ආරම්භක කඩුල්ල සඳහා ආරම්භක පිටිකරුවා ලකුණු 15ක් රැස් කරා. මගේ මතකයේ නිවැරදි නම් ඩේල් ස්ටේන්ටත් හිතා ගන්නට බෑ එදා ඔහුට එරෙහිව දියත් කළ ඒ ප්‍රහාරය, ඒ සුපිරි පිටි ප්‍රහාරය දියත් කරපු ක්‍රීඩකයා අද දවසේ සිංහ කෙලිබෙන් මැදිරියේ. ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිටිකරු කුසල් ජනිත් පෙරේරා. කුසල් සුබ සන්ධ්‍යාවක්. සුබ සන්ධ්‍යාවක්. ලෝක කුසලානයේ ජයග්‍රහණයෙන් පසු අපි පළමු සිංහ කෙලිමේ වැඩසටහනට අද දවසේ කුසල් එක් කරගන්න. ඉතින් කුසල් ඔබේ පළමු ලෝක කුසලානයේ තමයි මේ නිමා වුණු ලෝක කුසලාන තරඟාවලියේ පළමු තරඟාවලියේදී ඔබට අවස්ථාවක් ලැබුණා ලෝක කුසලානයේ දිනු කණ්ඩායමක සමාජිකයෙක් වෙන්න. මොකද මේ ගැන හිතෙන්නේ? ඇත්තටම ගොඩක් සතුටුයි. මොකද මම සෙල්ලම් කරපු පළවෙනි ලෝක කුසලානයේදීම ජයග්‍රහණය කරන්න ලැබෙන එක අතකින් වාසනාවක්. ඉතින් ඒ කණ්ඩායමේ සමාජිකයෙක් වෙන්න ඇත්තටම සතුටු වෙනවා. ඒ වගේම තමයි දැන් මේ ලෝක කුසලාන තරඟාවලියේ දැන් අවසාන තරඟාවලිය අපි ආරම්භ කරන්නේ ලසිත් දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන්, අවසානයේ කරන්නේ අපි ලසිත් මාලිංගගේ නායකත්වයෙන්. කොහොමද මේ අවසන් තරඟ ඉන්දියාව සඳහා සමග පැවති මේ අවසන් තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයාගෙන් කොහොමද ඔබට ලැබිච්ච මේ සැලසුම සහ ඔබෙන් බලාපොරොත්තු වුණු දේ ඔබට ඉටු කරන්න හැකියාවක් ලැබුණාද? මේ නායකයන් දෙන්නම ඊටම පළපුරුදු නායකයන් දෙන්නෙක්. මොකද ලසිත් අය ගොඩක් IPL තරඟ සෙල්ලම් කරලා තියෙනවා. ඉතින් යා ඉන්දියාවේ කණ්ඩායම ගැන ගොඩාක් එයාට එක්ස්පීරියන්ස් තියෙනවා. ඒගොල්ලොන්ගේ ගහන තැන්, ඒගොල්ලොන්ගේ වීක්නස්. ඉතින් ගොඩාක් එයා අපිත් එක්ක ෂෙයා කරා මේගොල්ලොන්ගේ ස්ට්‍රෙන්ත් and මොනවාද වීක්නසස්. ඉතින් ඒ නිසා අපිට ගොඩක් ලේසි වුණා අවසාන තරඟයේදී හොඳ ප්ලෑන් එකකට සෙල්ලම් කරන්න. සමස්ත කරියද මෙවර තරඟාවලියේදී දැන් විශේෂයෙන්ම දැන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඔබත් සමගින් නිම ආරම්භ කරන්නේ තිලකරත්න ඩෙල්ෂාන්. තරඟාවලිය පුරාම ඔබේ සහාය ආරම්භක පිටිකරුව බවට පත් වෙන තිලකරත්න ඩෙල්ෂාන්ගේ ලැබුණු දායකත්වයේ කොහොමද ඔබ මේ ඉනිම ගොඩනගන්නට? දෙලියා ජේෂ්ඨ ක්‍රීඩකයෙක්. ඉතින් මට හැම වෙලාවෙම කියලා දෙනවා කොහොමද අපි නින් එක බිල්ඩ් කරන්නේ. ඉතින් යාගේ උපදේශ අරගෙන සාමාන්‍යයෙන් මම ගොඩාක් කියන්නේ මගේ නෝමල් ගේම් එක සෙල්ලම් කරන්න කියලා තමයි හැමෝම. ඉතින් මම හැම වෙලාවෙම try කරන්නේ මගේ normal game එක සෙල්ලම් කරන්න. ඒ වගේම තමයි දැන් කුසල් ජනිත් දැන් ඔබේ අපි දැනගමු මේ ක්‍රිකට් ක්‍රීඩාවේ ගමන් මඟ ආරම්භ වුණු ආකාරය විශේෂයෙන්ම මේ පාසල් ක්‍රිකට් පිටියේ ආරම්භයේ සිටම මම මුලින්ම පාසලේ කොට්ටා දානපාල එතනින් තමයි ක්‍රිකට් දිවියේ පටන් ගත්තේ. ඊට පස්සේ ෆස්ට් 11 ගහන්න මම ගියා රොයල් එක කොළඹ රාජකීය විද්‍යාලයට. ඉතින් එතනින් තමයි සීනියර් ක්‍රිකට් එකට අවදි වුණේ. ඊට පස්සේ මම කොළඹ කෝල්ස් ක්‍රීඩා සමාජයේ නියෝජනය කරා. අදටත් ඒ ක්‍රීඩා සමාජයේම සෙල්ලම් කරන්නේ. ඉතින් මම එන්න ඕන හරි පිළිවෙලට තමයි නැෂනල් ටීම් එකට ආවේ. විශේෂයෙන්ම දැන් මෙවර දැන් තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානයේ ජයග්‍රහණය කරන්න හම්බස්තාවක් ලැබුණා. ඔබ මේ ජයග්‍රාහී කණ්ඩායමේ සමාජිකයෙක් බවට පත් වුණා. විශේෂයෙන්ම මේ කණ්ඩායමට දැන් නවක ක්‍රීඩකයෙක් හැටියට ඔබ පැමිණුණාම කණ්ඩායමේ ක්‍රීඩකයන් කොහොමද ජේෂ්ඨ වෙන්න ඔබ පිළිගත්තේ ආරම්භක පිටිකරුව හැටියට ඔබ නවකයෙක් හැටියට එනකොට? ගොඩක් මම ජාතික කණ්ඩායමට එන්න ඉස්සලා ක්ලබ් ලෙවල් එකේ ඩොමෙස්ටික් මැච් වල මම ගොඩක් ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් එක්ක සෙල්ලම් කරලා තියෙනවා. ඉතින් ගොඩක් අය දන්නවා මං ගැන. ඉතින් මම ආපු ප්‍රොසීඩර් එක හරිය නිසා මට ලේසි වුණා ඒගොල්ලොත් එක්ක වැඩ කරන්න. අනිවාර්යයෙන්. ඒ වගේම දැන් කුසල් දැන් මේ ශ්‍රී ලංකා කණ්ඩායමේ අද වන විට ද ලෝක කුසලානය ජයග්‍රහණය කරා. මේ ජයග්‍රාහී කණ්ඩායම එදා අපි දැක්කා කටුනායකදී අති විශාල ජනතාවගේ ප්‍රතිචාර මැද ශ්‍රී ලංකා කණ්ඩායම දෙවෙනිට පෙවුණා. දැන් කොහොමද ජයග්‍රහණයෙන් පසුව ඔබට ලැබෙන ප්‍රතිචාර ජනතාවගෙන් සහ විශේෂයෙන්ම ක්‍රීඩා ලෝලීන්ගෙන්? ඇත්තටම ලොකු ප්‍රතිචාරයක් තියෙනවා. අපි එදා එයාපෝට් එකට එනවා විශාල පිරිසක් හිටියා අපිව පිළිගන්න. ඉතින් ඇත්තටම හිතා ගන්න බැරුණා එදා ඒ අපිට තිබ්බ පිළිගැනීම. අද වෙනකනුත් හොඳ ප්‍රතිචාර තියෙනවා. ගොඩාක් ඇරයුම් ලැබෙනවා. ඉතින් හිතා ගන්න බෑ තියෙන ප්‍රතිචාරය. මොකද වර්ල්ඩ් කප් එකත් අපි දින්නට පස්සේ. ඒ වගේම දැන් එදාද ජයග්‍රහණයෙන් ඉන්දියාව පරාජයට පත් කළා. ජයග්‍රහණයේ සැඹරුවා ක්‍රීඩාංගණයේදී අපි දුටුවා ක්‍රීඩකයන් විශාල සතුටකින් මේ ජයග්‍රහණයේ සැඹරුවා ආකාරයේ ජයග්‍රහණයෙන් ක්‍රීඩා පිටින් අනතුරු කොහොමද ක්‍රීඩකයන් අපිට දිල්ෂාන් අපි සමග විතර සදාහන් කරා. ඊටමත් උණුසුම් ලෙස මේ ජයග්‍රහණය සැඹරුවා කියලා කොහොමද අපි ඔබෙනුත් දැනගන්න කැමතියි මේ ගැන?
ඔව් මොකද වසර 18කට පස්සේ තමයි අපි World Cup එකක් නැවත ජයග්‍රහණය කරේ. ඉතින් අපි දැක්කා ඒක ලංකාවේ මිනිස්සු කොහොමද සැමරුවේ කියලා. ඉතින් අපිත් ඒ හා සමානව අපේ කණ්ඩායම ඇතුලේ ඒක ඒ විදිහටම සැමරුවා. හරි හොඳයි. ඒ ආකාරයට අපි අද දවසේ කුසල් ජනිත් පෙරේරා සමගින් කතා කරන්නේ. අනිවාර්යයෙන්ම ඔබටත් කුසල් ජනිත් සමගින් කතා කරන්නට බොහෝ දෙයදී අපි අපේ දුරකථන අංකය මතක් කරන්නම් 0115 886 886 0115 886 886 අද සිංහ කෙලිබිමේ දුරකථන අංකය. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා අද සිංහ කෙලිබිමේ ආරාධිතයා. අද දවසේ සිංහ කෙලිබිමේ ආරාධිතයා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා බොහෝ දිනක ඔහුට කතා කරන්න උත්සාහ කරනවා. අපේ කාර්යාලයේ අපේ මැදිරියේ දුරකථන අංකයේ තාමත් කාර්යබහුල අවස්ථාවක අපි මුලින්ම දුරකථන ඇදී සින්න කෙනෙකුට අවස්ථාව ලබා දෙනවා. සුබ සන්ධ්‍යාවක් ඔබට. ඔබතුමාගේ ගුවන්විදුලි යන්ත්‍රයේ තරමක ශබ්දය වැඩි කර තිබෙන අවස්ථාවක්. අපිට ගුවන්විදුලියේ ශබ්දයට අඩු කර කතා කරොත් තවත් පහසු වේවි. හලෝ. ඔව් ඔබතුමාට අවස්ථාව තිබෙනවා. කුසල් ජනිත් මම තිලක් කමනගම කෝස් ක්ලබ් එකේ. කොහොමද? කුසල් මට ප්‍රශ්න දෙකක්. එකක් මට සුබ පතන්න ඕනේ ඔබට ඇවිල්ලා අපේ කෝස් ක්ලබ් එකේ ඇන්ජලෝ මැතිව්ස් ඔයාට තිස පෙරේරාට ඒ වගේම අපේ කවුද ෆාස්ට් බෝලර් පුඩින්වන් කුලසේකර ඒ වගේම අපේ කෝස් ක්ලබ් එකේ ඉන්න අයට බොහොම සුබ පතනවා මේ T20 එක ලංකාවට ගේන්න උදව් කරපු කෙනෙක්. ඒක ඊළඟ එක කුසල් මම හැම වෙලාවෙම මම ඔබට කොහොමත් ආදරේ. මොකද ක්ලබ් එකට ආපුවාම ඔය මට කවදාකවත් කතා නොකර යන්නේ නෙවෙයි එක්කෙනෙක්. ඊළඟට මට කියන්න තියෙන ඔබට කොහොමත්ම සුබ පතනවා. ඒ වගේම තමයි ඔබගේ මම දැක්කා T20 වල පළවෙනි මැච් වල පොඩ්ඩක් මේ ගොඩක් දිරිදුන්න පසු කාලයක පසුට යනකොට පොඩ්ඩක් පේලිය එකක් තිබ්බා වගේ මට දැනුණා. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවද? මම ඔබට හැමදාම සුබ පතන කෙනෙක්. මේ අවස්ථාව මට හම්බුන එක ගැන බොහොම සන්තෝෂයි. ඒ පිළිබඳ මම සුබ පතන ගමන් මොකක් හරි ඔයාලට කියන්න තියෙනවද කියලා මම අහනවා. බොහොම ස්තුතියි. හොඳයි බොහොම ස්තුතියි ඔබතුමාට. කුසල් ෆේලිය එකක් කියන්නේ මෙහෙමයි. මම පොඩි ආබාධ දෙක තුනකට ලක් වෙන්නුණා මුල් මැච් දෙක තුනේදී. මොකද T20 තරගයක් කියන්නේ හැම වෙලාවෙම අපිට වැඩි වෙලාවක් නැහැ බෝලෙත් එක. ඒ කියන්නේ බෝල නාස්ති කරන්න අමාරුයි. මොකද විශේෂයෙන් ඕපනින් බැට්ස්මන් කෙනෙක් කියන්නේ අපිට ගොඩාක් අපි මොමන්ටම් එකක් කරන් දෙන්න ඕනේ ටීම් එකට. ඉතින් මම හැම වෙලාවෙම try කරන්නේ ටීම් එකට මොමන්ටම් එකක් කරන් දෙන්න. ඉතින් ඒ වෙලාවේ රිස්ක් එක කියන දේ ගන්න වෙනවා මට. ඉතින් රිස්ක් එක ගත්තාම අවුට් වෙන්න තියෙන chance එක වැඩි. ඉතින් එහෙම රිස්ක් එකක් ගන්න නැතුව අපිට සෙල්ලම් කරන්න අමාරුයි. හොඳයි දැන් බොහෝ දෙනෙකු තවත් උත්සාහ කරනවා. අපි ඔබට නැවතත් ආරාධනා කරනවා කුසල් ජනිත් පෙරේරා අපේ ආරාධිතයා සිංහ කෙලිබිමේ 0115 886 886 අපේ දුරකථන අංකේ. ඉතින් අපේ කුසල් ඔබේ පළමු ජාත්‍යන්තර තරගයේ මතකය ගැන අපි කතා කරොත් මම ඩෙබියු සෙල්ලම් කරේ ඕස්ට්‍රේලියාවේදී ඕස්ට්‍රේලියා කණ්ඩායමත් සමග. ඉතින් මම මේ තරගයේදී තමයි 2020 වල මුලින්ම ඕපන් කරේ. ඉතින් එහෙදි මම ගොඩාක් හොඳට සෙල්ලම් කරා. ඉතින් එතනින් පස්සේ තමයි දිගටම ඕපන් කරන්න ගත්තේ. කුසල් දැන් ඔබේ පළමු 2020 තරගය ගැන මතකය අවදි කරොත් පළමු 2020 තරගය තමයි මම මුලින්ම ඕස්ට්‍රේලියාවේ සෙල්ලම් කරේ. එතනදී තමයි මම ජාතික කණ්ඩායමේ ඕපනර් කෙනෙක් හැටියට සෙල්ලම් කරපු තරගය. ඉතින් අපි ඒ තරගයක් ජයග්‍රහණය කරා. ඉතින් ඒ තරගයේ ගොඩාක් හොඳට සෙල්ලම් කරා. ඉතින් පස්සේ දිගටම කියන්නේ මට මාව ගොඩාක් තේරුම් ගත්ත මට ඕපන් කරන්න පුළුවන් ටැලන්ට් එකක් තියෙනවා කියලා කට්ටිය. ඉතින් එතන ඉඳන් තමයි මම ඕපන් කරන්න ගත්තේ. හොඳයි අපි දුරකථනයේ තවත් කෙනෙකුට අවස්ථාවක් ලබා දෙනවා. සුබ සන්ධ්‍යාවක් ඔබට. සුබ සන්ධ්‍යාවක්. ඔබතුමාගේ නම සහ ප්‍රදේශය අපිට මුලින්ම සඳහන් කරන්න. මගේ නම නිරෝෂන්. මම මේ නිවාඩුවට ඇවිල්ලා ඉන්නේ. මම ඕස්ට්‍රේලියාවේ ඉන්නේ. මම ඉස්ලාම් කන්ග්‍රැචුලේට් කරනවා මේ කුසල්ටයි ශ්‍රී ලංකන් ටීම් එකටයි. බොහොම ස්තුතියි. මගේ ප්‍රශ්නේ වල තියෙන දැන් අපි අයර්ලන්ඩ් ටූර් එකක් යනවා. අයර්ලන්ඩ් ඉංග්ලන්ඩ් වලයි. ඊට පස්සේ ඕස්ට්‍රේලියාවේ 2015 ඕස්ට්‍රේලියා නිව්සීලන්ඩ් වර්ල්ඩ් කප් එක එනවා. ඒකට කොහොමද ඔයගොල්ලන්ගේ මුහුණ දෙන්න බලාපොරොත්තු වෙන්නේ? දැන් මහේලයි සංගත් රිටයර් වුණා. කුමායයි මහේලයි රිටයර් වුණේ 2020 වලින් විතරයි. තාම one day test තමයි දෙන්න ක්‍රීඩා කරනවා තාම. එතකොට මේ අතෙන්තු එකට අපි ෆුල් ටීම් එකක් යනවද නැත්නම් මේ සබ් ටීම් එකක්ද යවන්නේ? නෑ අපේ දිරි තියෙන තරඟ වලට එහෙම දෙවෙනි පෙර කණ්ඩායමක් සහභාගී වෙන්නේ. අපි අපේ නැෂනල් ටීම් එක
මොකද කුමායයි මහලයයි සමුගත්තේ 2010 තරඟ වලින් විතරයි. ඉතින් අනිත් තරඟ වලට අනිත් ජේෂ්ඨ ක්‍රීඩකයෝ ඔක්කොම සහභාගී වෙනවා. Okay. හොඳයි බෙහෙන් මෙසුතිය ඔබට තවත් අවස්ථාවක් තිබෙනවා ඔබට 0115 අද ඔබ වෙනුවෙන් අපේ දුරකථන අංකයේ වෙනදාට වඩා වැඩිපුර අපි අවස්ථාවක් ලබා දී තිබෙනවා. අපි දන්නවා ඔබ කුසල් ජනිත් සපගෙන් කතා කරන්නට වැඩි අවස්ථාවක් ලබා ගන්න උත්සාහ කරන ආකාරයේ දුරකථන මාර්ගය ඉතාමත් කාර්යබහුලව අපි හැකි සෑම අවස්ථාවකම ඔබට අවස්ථාව ලබා දෙනවා. නැවතත් මතක් කරන්න දුරකථන අංකය 0115 ඉතින් අපේ කුසල් දැන් ඔබේ පළමු 20 තරගය ගැන කතා කරා. ඔබේ හොඳම ඔබට මතක හිටින ඉනිම ගැනත් අපි මතක් කරමු. මතක හිටින ඉනිම කරා මම මොකද මේ සවුත් අප්‍රිකාවේදී අපි කියනවා ටූර්නමන්ට් එක ටෝන් එක සෙට් කරන්න ඕනේ අපි ටූර්නමන්ට් එකේ ඉස්සරහට යන්න. ඉතින් අපේ පොඩි පසුබෑමක් වුණා ඉදිරි පෙළ ක්‍රීඩකයෝ. ඉතින් මම ඒකෙදි ලබාගත් ලකුණු 60 මට අමතක නැහැ. මොකද මගේ පළවෙනි බර්ල් කප් එක පළවෙනි මැච් එකේදී මට හැම දක්ෂතාවයක් දැක්කපු එකෙත් මම මේව තරගයේ මෑන් ඔෆ් ද මැච් වුණා. ඉතින් ඒ තරගයේ තමයි දැනට මගේ ඔළුවේ වැඩ කරන්නේ. ඒ වගේම තමයි අපේ බෑත කාලේ ඔබේ තරඟ වලින් මතක හිටින තරගයේ දා ලෝක කුසලානේ පළමු තරගයේ ඩේල් ස්ටේන්ට ඔබ දියත් කර ප්‍රහාරයේ තරගය ගැන ඔබේ කොහොමද ඩේල් ස්ටේන්ගේ තරගයෙන් පස්සේ ඒ ඉනිමෙන් පස්සේ ඔබට ලැබිච්ච ප්‍රතිචාර? ඩේල් ස්ටේන් කියන්නේ සාමාන්‍යයෙන් ලෝකේ නම්බර උඩ නම්බර 5 ඉන්න බෝල කෙනෙක්. ඉතින් අපිට ක්‍රිකට් සෙල්ලම් කරනකොට කෙනෙක්ගේ නමකට සෙල්ලම් කරන්න අමාරුයි. මොකද එයා එවන පන්දුවට තමයි සෙල්ලම් කරන්නේ. ඉතින් ඒගොල්ලෝ නම හදාගෙන තියෙන හොඳට පන්දු යවලා. ඉතින් 2020 තියෙන ක්‍රීඩාවේ ඉතින් එහෙම නමට සෙල්ලම් කරන්න අමාරුයි. ඉතින් අපි එන පන්දුවට තමයි සෙල්ලම් කරන්නේ. ඉතින් එයා මට ලූස් බෝල කරොත් මම එන්නේ ඒකට ගහන්න. ඉතින් ඒක තමයි නෝමල් එක. හොඳයි අපි තවත් කෙනෙකුට අවස්ථාවක් ලබා දෙනවා දුරකථනයෙන් දෙසින්න. සුබ සන්ධ්‍යාවක් ඔබටත්. සුබ සන්ධ්‍යාව. ඔබේ මතනේ ගුවන්විදුලි යන්ත්‍රයේ හඬ තරමක් වැඩි බව තමයි දැනෙන්නේ. ගුවන්විදුලියේ හඬ තරමක් අඩු කරොත් අපිට පහසු වේවි. දුරකථන මාර්ගයේ විසන්ධි වුණු ආකාරයක්. කෙසේ නමුත් නැවතත් අපි ඔබ සෝදානම් සම්බන්ධ කරගන්නට. ඉතින් කුසල අපේ කතා කරගෙන හිටියේ ඔබේ අර ඩේල් ස්ටේන්ට රෙහිව දියත් කරපු පිටි ප්‍රහාරය ගැන. ඒ වගේම තමයි දැන් මේ විශේෂම මේ තරඟේ සහ මේ සමස්තයක් හැටියට මේ පන්දු යවන්නන් විශේෂම මේ ඔබ ඉනිම ආරම්භ කරද්දී ගොඩක් කරලා මේක පන්දු යවන්නන්ට තමයි මුහුණ දෙන්නේ වැඩි අවස්ථාවක් ලැබෙන්නේ. විශේෂම ඔබ එදා ඒ තරඟයේදී ඔහුට ප්‍රහාරයක් දියත් කරන්නම විශේෂ සූදානමකින්ද හිටියේ නැත්නම් ඔබ ඒ අවස්ථානුකූලව ඔහුට ඒ ප්‍රහාරයක් දියත් කරාද? මෙහෙමයි. සාමාන්‍යයෙන් මුල් ඕවර් 6 මම එන්නේ කොහමත් ඒ ලෝවර් 6 දී පුළුවන් තරම් රන්ස් ගන්න තමයි. ඉතින් මම එහෙම ඩේල් ස්ටේන් කියලා විශේෂ ප්ලෑන් එකක් තිබ්බේ නැහැ පළවෙනි ඕවර් දෙක තුනේ. එයා මට ගොඩාක් මොකද මම හැම වෙලාවෙම ආව ඇනලයිස් කරලා තියෙන්නේ කොහොමද එයා පන්දු යවන්නේ කියන දේ දන්නවා. නමුත් ඒ වෙලාවට දාන පන්දුවට තමයි සෙල්ලම් කරන්නේ. මොකද ප්‍රී ප්ලෑන් කරන්න අමාරුයි. අපි කොහොමද එයාට මෙතෙන්ට ගහනවා මෙහෙම ගහනවා. එදා බෝලෙට ඒ වෙලෙට තමයි ශනිකව තීරණය ගන්නේ. විශේෂම දැන් අපි කතා කරා තිලකරත්න ඩිල්ෂාන් ගැන කතා කරා. විශේෂම මේ ඩිල්ෂාන් සහ දැන් ඔබ මේ කාලයක සිට ආරම්භක පිතිකරුවා හැටියට ක්‍රීඩා කරනවා. මේ ඩිල්ෂාන් කියන ඔබට කොහොමද මේ ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙන යන්න ලැබෙන දායකත්වය දැන්ට? දිලයත් එක්ක මට ඕපන් කරන එක ලේසි වෙන්නේ. මොකද දිලය මාත් එක්ක ගොඩක් කතා කරනවා කොහොමද සෙල්ලම් කරන්නේ, කොයි වෙලාවෙද රිස්ක් එක ගන්නෙ. ඒ වෙලාවට මට ගන්න කියනවා රිස්ක් එක, සමහර වෙලාවට එයා ගන්නවා රිස්ක් එක. ඉතින් අපි දෙන්න තියෙන කම්බිනේෂන් එක ගොඩක් හොඳයි. මොකද ඕස්පින දැම්මොත් එයා රිස්ක් එක ගන්නවා, මම ලෙෆ්ට් ආර්ම් කෙනෙක් දැම්මොත් මම රිස්ක් එක ගන්නවා. ඉතින් අපි දෙන්න ගොඩක් කතා කරනවා. මොකද ඒ දේ කරන්න පුළුවන්. මොකද එයා මාත් එක්ක හොඳට කතා කරන හින්දා. ඉතින් අර ඒ අර සුහදතාවයේ තියෙන නිසා මට හරි ලේසියත් එක්ක මේ පාර්ට්නර්ෂිප් එක ගෙනියන්න. හොඳයි අපි තවත් දුරකථනයෙන් දෙසින්න කෙනෙකුට අවස්ථාවක් ලැබෙනවා. සුබ සන්ධ්‍යාවක් ඔබට. සුබ සන්ධ්‍යාවක්. ඔව් ඔබේ අපිට ඔබතුමාගේ නම සහ ප්‍රදේශය මුලින්ම සඳහන් කරන්න. මයිදනේ ගුවන්විදුලි යන්ත්‍රයේ හඬ තරමක් වැඩි. ඔබතුමාගේ ගුවන්විදුලියේ හඬ තරමක් අඩු කරොත් වඩාත් පහසු වේවි මේ කතා බහ සඳහා. මයිදනේ ඔබතුමාගේ ගුවන්විදුලියේ හඬ තරමක වැඩි වගේ නිසා මේ ගුවන්විදුලියේ හඬ තරමක් අඩු කරන්න ඔබතුමාට අවස්ථාවක් තිබෙනවා. කුසල් ජනිත් සමගින් කතා කරන්න. ඇත්තටම උසල් මල්ලි මම එතන ගහනවා ඇත්තටම එදා ඔබ ආයත ලකුණු 16ක් ඒ අවස්ථාවේදී ඔබගේ මම හිතන ඩිස්කස් එකක්
කැවියා ඒ වැදුනද නැද්ද කියන එක අපිට මොකක් වෙන්නේ ගමන් මම හිතන්නේ ඔබ ඉතේවා දැවතුනේ නෑ වාගේ අවස්ථාවක් ඇත්තටම කනගාටුණා ඔබගේ දෙවියන් සම්බන්ධව මොකද සම්බන්ධ කියන්නේ මම ඒක බලාපොරොත්තු වෙන්නේ හොඳයි බෙහෙවින් ස්තුතියි ඔබතුමන්ටත් අපි තවදුරටත් ඔබට අවස්ථාවක් ලබා දෙනවා. ඉතින් ඒ අතර කුසල් අපි තවත් විරාමයක් ලබා ගන්න තමයි සූදානම් වෙන්නේ සිංහ කෙලිබිමෙන්. දිගටම රැඳෙන්න අද කුසල් ජනිත් පෙරේරා සිංහ කෙලිබිමේ ආරාධිතය අපටත් අවස්ථාවක් තිබෙනවා. ඔහු සමගින් කතා කරන්න 5886 අද දවසේ සිංහ කෙලිබිමේ ආරාධිතය කුසල් ජනිත් පෙරේරා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා. කරමින් අපි කතා කරා කුසල්ට මේ ඩිල්ෂාන්ගෙන් ලැබුණු දායකත්වය ගැන. අපි ඩිල්ෂාන්ගෙනුත් ඇහුවා පහුගිය දිනක කුසල් ජනිත් පෙරේරා කියන මේ ඔහුගේ සහායක ආරම්භක පිතිකරුවා ගැන. ඩිල්ෂාන් ඉදිරි සඳහන් කළේ මෙන්න මෙවැනි ප්‍රකාශයක්. මම හිතන්නේ කුසල් කියන්නේ හොඳ අපේ අනාගත වස්තුවක්. ඉතින් අපි අනාගතය කුසල් කියන්නේ අනාගතය බාරගන්න ඉන්න තරුණ පිරිස. ඉතින් කුසල්ගෙන් දායකත්වයක් මම හිතන්නේ ඔහු 100% ලැබෙන්නේ නැතුව ඇති කණ්ඩායම. නමුත් අපිට එක එක අවස්ථාවලදී ඔවුන් මේ හැම ක්‍රීඩකෙක්ම දායකත්වය ලැබුණා. අපිට මතකයි සෞද්දාගුණ අප්‍රාසංච තරඟයේදී කුසල්ගේ තාමත් හොඳ ඉනිමක් අපි දැක්කා. ජේෂ්ඨ ක්‍රීඩකයෙක් හා සමානව. ඉතින් ඊට පස්සේ මේ හැම ලකුණක්ම ලකුණු 50 නෙමේ තරඟේ ජයග්‍රහණය කරන ලකුණු 10 සමාන ක්‍රීඩකයෝ ක්‍රීඩා කරා. මම හිතන්නේ කුසල් හැම තරඟයකම අවශ්‍ය විදියට මම හිතන්නේ කණ්ඩායම ජයග්‍රහණය කරන්න ලොකු දායකත්වයක් දක්වුවා. ඉතින් මම උත් ඒක ආරම්භ පිටිකරුවකට ගොඩක් දැන් ටික කලක් ඉඳන් එකට ක්‍රීඩා කරනවා. මට දකින්න ඔහුගේ ලොකු ගමනක්. මගේ තියෙන අත්දැකීමුත් එක්ක උට ඒ අත්දැකීම් දීලා ඉදිරි කාලේදී අපේ ඉදිරියේදී වැඩිපුර තරඟ ජයග්‍රහණය කරන්න මම හිතනවා කුසල්ගේ හැකියාව ලැබෙයි කියන මට ලොකු විශ්වාසයක් තියෙනවා. දිලිය කොහොමත් මාත් එක්ක ගොඩාක් හොඳ ගොඩක් ළඟින් ආශ්‍රය කරන කෙනෙක්. ඉතින් දිලියත් එක්ක මම ඕන දෙයක් මට කතා කරන්න පුළුවන්. මැච් ගැන කොහොමද සෙල්ලම් කරන්නේ, මොන වෙලාවෙද අපි ප්‍රෙෂර් මේ රිලීස් කරන්න ඕන, අපි කොහොමද වන් ඩේ සෙල්ලම් කරන්නේ, 20 සෙල්ලම් කරන්නේ, ටෙස්ට් සෙල්ලම් කරන්නේ. ඉතින් ඒක නිසා මට යත් එක්ක ගනුදෙනු කරන්න ලේසි ක්‍රීඩාව සම්බන්ධයෙන්. මොකද එයා ගොඩාක් මාත් එක්ක හරි ළඟින් ආශ්‍රය කරන කෙනෙක්. හොඳයි අපි කුසල් ජනිත් සමගින් කතා කරන්නට දුරකථනයෙන් රැඳෙසින්න කෙනෙකුට අවස්ථාවක් ලබා දෙන්න සූදානම්. තවත් කෙනෙක් ඉන්නවා. සුබ සන්ධ්‍යාවක් ඔබට. මතන දුරකථනයේ වෙසන් දෙවි තියෙනවා. තවත් කෙනෙක් ඉන්නවා. ඔබට අවස්ථාව. සුබ සන්ධ්‍යාවක්. හෙලෝ සුබ සන්ධ්‍යාවක්. මම මොරටුවෙන් අරුණ. ඇත්තරම මේ කුසල් මල්ලි ඔයගොල්ලෝ සියලු දෙනාටම ඉස්ලාම සුබපත්නවා. ලෝක කුසලානේ 2020 ලෝක කුසලානේ ශ්‍රී ලංකාවට ගෙනල් දෙන්න හම්බුනේ එක ගැන බොහොම ස්තුතියි. ඒ වගේම කුසල් මල්ලි ඉස්ලාම අපි ඔයාව සෙල්ලම් කරනවා දැක්කේ මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණේ දැනට අවුරුදු 5කට විතර කලින් ක්‍රිකට් තරගයක් තිබ්බා 2020 ක්‍රිකට් තරගයක්. කාට මතක ඇති ඒක. ඒකෙදී ඔයා ක්‍රීඩා කරපු ඒ ටීම් එක තමයි ෆයිනල් ගැහුවේ. ඔයාලා තමයි දින්නේ. ඉතින් එතනදී තමයි අපි හිතුවේ කවදා හරි මේ කුසල් ජනිත් ශ්‍රී ලංකන් ටීම් එකට ගහන්න සුදුස්සෙක් කියලා. ඒක අද සනාථ වෙලා තියෙනවා. ඔය අපි ඒ කාලේ සනාථ කරා වගේ මල්ලි ඉදිරියේදී ශතාවේ විදිහටම තියාගෙන ගිහිල්ලා අනාගත ජයසූරිය කෙනෙක් ලංකාවට බිහි කරලා දෙන්න. දැනටමත් බිහි කරලා ඉවරයි. ඉතින් ඔය විදිහටම බැට් කරගෙන ගිහිල්ලා ලංකාවට ඒ ජයසූරියගේ ඒ පාරවල් ටික අපිට පෙන්නලා දීලා ඉදිරියේ ලංකාව උඩින්ම තියන්න ඔයාගේ සහභාගීත්වය ලබා දෙන්න. ඒ වගේම මේ අපේ ක්‍රිකට් විචාරකයෝ කියන්නේ සාමාන්‍යයෙන් වාහනවල යද්දී එහෙම අහනවා ක්‍රිකට් ඇනවුන්සින් කරනවා. එතනදී කියන්නේ ඔයාලට කසකාරයා කියලා. එතකොට එහෙම කසකාරයා කියලා ඒ අය එහෙම කියද්දි අපිටයි සතුට හිතෙන්නේ. ඉතින් ඒ සතුට ඉදිරියේදීත් අපිට ඒ විදිහටම රඳා පවත්වා ගන්න ඔයාගේ ශක්තිය, ඔයාගේ ඒ බැටිං ස්ට්‍රෙන්ත් එක ඒ විදිහටම තියාගන්න කියලා මම ඔයාලට කියන්නේ. බොහොම ස්තුතියි. හොඳයි මම හිතන්නේ එතුමා ඊටාත්ම ක්‍රිකට් ක්‍රීඩාවට සහ කුසල්ට ඔබටත් ඊටාමත් ආදරය කරන ක්‍රිකටර් තමයි අපිට මේ කෙරුණු කතාවෙන් පැහැදිලි වන්නේ. මේ ඔහුගේ කතාවෙන් මේ ඔහු සඳහන් කරා ඔබ සනත් ජයසූරිය ගැන කියලා. මම ඊළඟට මේ කතා බහ කරන්නටත් සිටියේ ගැන ක්‍රිකට් විචාරකයන් සඳහන් කරන ඔබේ පිටිහරඹය මේ සනත් ජයසූරියගේ පිටිහරඹය යලිත් මතකයන් අතර වැඳෙන පිටිහරඹයක් බවට පත් වෙලා තියෙනවා. මේ ඔබ මේ කියන කතාව ගැන මම හිතන්නේ ඔබේ වචනෙන් දැනගන්න කැමතියි. මේ විචාරකයන් සඳහන් කරන්නේ වෙලෙදියක් ඔබේ වචනෙන් මේ ගැන දැනගන්න කැමතියි. ගොඩාක් අය මාවයි සනත් අය ගොඩාක් කම්පෙයාර් කරනවා පොඩ්ඩක් බැට් කරන විදිය එකයි කියලා. ඉතින් මේමයි අපි මැච් එක ශ්‍රී ලංකාවට වේග පන්දු යවන්නේ සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර් 140කට වඩා වේගයෙන් පන්දු යවනවා. ඉතින් අපිට කෙනෙක් කොපි කරන්න අමාරුයි. මොකද තමන්ගේ ඇඟේ තියෙන නැචරල් ටැලන්ට් එකක්.
ඉතින් ඒ මොකද ඒ එන පන්දුවට හිතලා මේ විදියට ගහනවා කියලා හිතලා සෙල්ලම් කරන්න අමාරුයි. ඉතින් අර ඒ එන පන්දුවට මම තමයි සෙල්ලම් කරන්නේ. හැබැයි ඒක බලන අයට ගොඩක් සනත් අයගෙත් මගේත් පොඩි සමානකමක් තියෙනවා. ඉතින් ඕකින්ද තමයි ගොඩක් අය ඔක් ගැන කතා කරන්නේ. ඒ වගේම දැන් මම හිතන්නේ දැන් සනත් ජයසූරිය වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා මම හිතන්නේ ඔබට අපි දැක්ක පහුගිය පුහුණු සැසිය අවස්ථාවේදී සනත් නිරන්තරයෙන් ඔබට උපදෙස් ලබා දෙනවා මේ පිටි හරබය දියුණු කරගන්න සහ මේ සම්බන්ධයෙන්. ඉතින් සනත් ගැන එහෙම කතා කරද්දී අපි නැවත යන්න සූදානම් මෙන්න මේ ඔබේ පාසල් ක්‍රිකට් දිවියේ දෙසට. පාසල් ක්‍රිකට් දිවියේ ඔබේ පුහුණුකරුවන් ගැන අපි මතක් කරොත් පළමු පුහුණුකරුවාගේ සිට සාමාන්‍යයෙන් ඔබේ පාසල් ක්‍රිකට් දිවියේ ඔබට මතක රැඳෙන පුහුණුකරුවන් ගැන. මාගේ මුල්ම කෝච් වෙන්නේ දුමින්ද ගුණසේකර. යාගේ යටතේ තමයි මම ක්‍රිකට් මුල් ලකුරු කියන්නේ. ඊට පස්සේ තමයි මම එතනින් පටන් අරන් කොළඹ රාජකීය විද්‍යාලයට යන්නේ සීනියර් ක්‍රිකට් එකට. එතන මගේ පුහුණු කරවන්නේ මගේ එතන පුහුණු කරවන්නේ චෝල කමරසිංහ. ඒ යටතේ තමයි මම සීනියර් ක්‍රිකට් එකට ආවේ. එතනදී ඊට පස්සේ මම ක්ලබ් ලෙවල් එකට ආවා. ඊට පස්සේ ඒ ටීම් එකේ කළුවැත් එක්ක මම වැඩ කරලා තියෙනවා. අන්ඩර් 19 ශ්‍රී ලංකා ගන්න රොජර් විජේසූරියත් සර්ත් එක තමයි මම වැඩ කරේ. ඉතින් ඔය ඔක්කොටම ඊට පස්සේ මම නැෂනල් ටීම් ඒ ටීම් එකට එන්න ඉස්සෙල්ලා ස්කූල් ක්‍රිකට් එකට පස්සේ මාව ගොඩාක් මාව පුෂ් කර කෙනෙක් තමයි අනුෂ සමරනායක. මොකද එයා මට ගොඩාක් කියන්නේ කතා කරලා මෙහෙම වෙන්න ඕනේ කියලා ගොඩාක් මාව පුෂ් කරා එයා එතනදී. ඉතින් නම් වශයෙන් කියන්නේ කිව්වොත් ඇත්තටම ගොඩාක් කෝචස්ලා ඉන්නවා. මොකද කියන්න අමතක වුණොත් ඒකත් හොඳ නැති වෙනවා. මම කියන්නේ මට පොඩි හරි වචනකින් හරි උදව් කරලා තියෙනවා නම් හැමෝම ඒගොල්ලන්ට ගොඩාක් ස්තුති කියන්න තමයි මම ඉන්නේ. හොඳයි පාසල් දිවියේ දැන් පුහුණුකරුවන් ගැන ඔබ කතා කරා. එදා හිටපු පුහුණුකරුවන්ගෙන් ඔබ අද ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම දක්වා පැමිණිත මේ ගමන් මඟ ගැන අනාවැකි සඳහන් කර පුහුණුකරුවොත් ඇති සහ ඔබ දිරිගන්නපු අයත් ඇති එදා. ඔව් ඇත්තටම ගොඩාක් මම අන්ඩර් 19 සෙල්ලම් කරනකොටම ගොඩාක් මට කිව්වේ ඔය ඉක්මනටම නැෂනල් ටීම් ගහන්න ඕනේ කියලා කිව්වා. ඒ වින්දා හොඳට මහන්සි වෙන්න කියලා. නමුත් ප්ලේස් ලගේ තියෙනවා පොඩි පසුබෑම් උඩට නගිනවා ලැට බහිනවා. ඉතින් කන්දක් නගිනවා වගේ තමයි. ඉතින් ඔය වගේ කාලෙකදී තමයි මට මේ අනුශයව හම්බෙන්නේ. ඉතින් මොකද මම පොඩ වැටලා ඉන්න කාලෙක තමයි මට හම්බෙලා කතා කළා. මොකද මම ඒ ටීම් එකටත් ඒ කාලේ ගිහිල්ලා නැහැ. ඉතින් අන්ඩර් 19 නියුර් එක මම ක්ලබ් ක්‍රිකට් ගහන කාලේ තමයි මෙහෙම කතා කරලා මට හැමෝම කෝචස්ලා කතා කරලා දෙනවා. නමුත් මෙයා විශේෂයෙන් මට කතා කරලා මාව ගෙන්නගෙන මට කෝල් කරලා මට සාමාන්‍යයෙන් ගෙදර ඉන්න දෙන්නේ නැහැ. ඊට පස්සේ මම ගෙදර හිටව මට කෝල් එකක් දීලා හැමදාම ගෙන්නගෙන උදේ ඉඳන් හවස වෙනකම් ග්‍රවුන්ඩ් එකේ ඉතින්. හොඳයි කුසල් ජනිත්ගේ පාසල් ක්‍රීඩාවේ මතකයන් ගැන අපි තවදුරටත් අද දවසේ කුසල් ගැන සමගින් කතා කරන්න සූදානම්. ඔබේ අදහසුත් එකතු කරන්න 5.886 886 0115 886 886 සිංහ කෙලිබේ දුරකථන අංකය. අපි තවත් විරාමයක් ලබා ගන්න ඊට කලින් වෙලාවත් මතක් කරන්නම්. දැන් වෙලාව හවස 4:51යි. අද සිංහ කෙලිබේ කතාබහ කුසල් ජනිත් පෙරේරා සමගින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිටිකරුවා 20 ලෝක කුසලානේ ජයග්‍රහණයෙන් ශ්‍රී ලාලෝලි ඔබ ජයග්‍රහණයේ ප්‍රීතිය තවමත් භුක්ති විඳිනවට සැකයක් නැහැ. ඉතින් එදා ශ්‍රී ලංකාවට ජයග්‍රහණය ගෙනවිත් දුන් කණ්ඩායමේ කුසල් සමගින් අපි අද ඊටමත් කාර්යබහුල මොහොතක කුසල් සමගින් කතා කරමින් සිටින අවස්ථාවේ ඉතින් අපි ඊටා ඉක්මනින්ම දුරකථනයෙන් රැඳී සිටින කෙනෙකුට අවස්ථාවක් ලබා දෙනවා. සුබ සන්ධ්‍යාවක් ඔබට. සුබ සන්ධ්‍යාවක්. මට මම කලුතරින් කතා කරන්නේ මම ප්‍රියන්ත. මට කෙටි ප්‍රශ්න දෙකක් තමයි තියෙන්නේ. පළවෙනි එක අහන්න මේ කෙටි ආපු කෙටි මොහොන දෙන්න ලැබිච්ච අමාරුම පන්දියවන්න කවුද කියලා දැනගන්න කැමතියි. අනිත් එක තමයි අර සෙමි ෆයිනල් එකේදී ලකුණු 5කට 4කට කුසල් අවුට් වුණානේ. එතකොට මොකද හිතුනේ ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි කියලා හිතනවා. මොකද ඇතිච්ච හැංගීම. හොඳයි බෙහෙනි ස්තුතියි ඔබට. ඉතින් කුසල් ඔබට අමාරුම පන්දියවන්න කවුද කියලා මුලින්ම ඇහුවේ. මෙම ජාතික මට්ටමේ සෙල්ලම් කරනකොට අපිට කෙනෙක් කියලා කියන්න අමාරුයි. මොකද ජාතික ඒ හැම රටකම සෙල්ලම් කරන්නේ ජාතික ක්‍රීඩකයෝ. ඉතින් ඒ රටේ ඉන්න හොඳම කට්ටිය. ඉතින් ගොඩාක් හැමෝම වගේ අමාරුයි පන්දුවට මුණ දෙන්න. හැබැයි මට මුල් කියන්නේ මම ඩෙබියු ගහනකොට මට ගොඩාක් අමාරුනා ස්ටාර්ට් පොඩක් ගහන්න. ඉතින් එහෙම තමයි ඊට පස්සේ සෙමි ෆයිනල් එකේ අපි සෙමි ෆයිනල් සෙල්ලම් කරේ වෙස්ට් ඉන්ඩීස් එක. වෙස්ට් ඉන්ඩීස් එක මම හිතන්නේ මම ලබාගත් ලකුණු 26ක් බෝල 12ටද කොහෙද. ඒකේදී මගේ ඉන්සයිඩ් එජ් වෙලා මම බෝල්ඩ් වුණේ. ඉතින්
එහෙම ඉතින් වෙන්න පුළුවන්. මොකද ඔය තරඟේ හැටි ඒ තරඟේ යන විදිය තමයි අපි හිතන්න නැති පාරක් ගහලා අවුට් වෙනවා. සමහර වෙලාවට ලූස් බෝල් වලට අවුට් වෙනවා. ඒ තරඟ ස්වභාවය ඉතින් අපි ඒව ඉඳ දරා ගන්න පුළුවන් වෙන්න ඕන අපි හැමෝටම. අනිවාර්යයෙන්ම කණ්ඩායමක් හැටියට ක්‍රීඩා කරද්දී ඒ කණ්ඩායමට අවශ්‍ය විදිහට ක්‍රීඩා කිරීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. කුසල් සඳහන් කරපු විදිහට මේ පෞද්ගලික දක්ෂතා ගැන සැලකිලිමත් වෙනවා වගේම කණ්ඩායමේ සමස්තයේ ජයග්‍රහණය ගැන සැලකිලිමත් වීම වැදගත්. ඉතින් ඒ ගැන තමයි කුසල් සඳහන් කරේ. අපි තවත් කෙනෙකුට අවස්ථාවක් ලබා දෙනවා. දුරකථනයේ ආද ඉතාමත් කාර්යබහුලයි. තවත් කෙනෙක් සුබ සන්ධ්‍යාවක් ඔබට. සුබ සන්ධ්‍යාවක්. කුසල්ලායේ මේ ඔයගේ මේ ගහනකොට ඉතාමත් පිටිකර්මයේ ඉතාමත් ලේසි විදියට යනවා. මැදපෙළි පිටිකරු ලෙස ඉතාමත් හොඳින් ක්‍රීඩා කරනවා. අපේ සනජ්ජේසුර වගේ තමයි ඔයගේ පිටිකර්මය. මං අනාගතේ ඔයගේ ටිකට් ටිකට් ඉතිහාසයේ සාර්ථක වෙන්නයි මම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. හොඳයි තාමත් පොඩි මල්ලි කෙනෙක් කුසල් අයියට සදාහන් කතා කරේ. ඉතින් තවත් අවස්ථාවක් තිබුණා. ඊටමත් කෙටි වේලාවක් තිබෙන්නේ. ඔබට කුසල් ජනිත් ඊටමත් කාර්යබහුල අවස්ථාවක දවසේදී කතා කළා. ඉතින් අපේ කුසල් අපි කතා කරා දැන් ඔබේ ක්‍රිකට් දෙවියේ මේ පුහුණුකරුවන් ගැන කතා කරා. දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඔබ අද වන විට එක් දින සහ 20 කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා හැටියට ක්‍රීඩා කරනවා. ඔබට අවස්ථාවක් ලැබුණොත් ඔබ සූදානම්ද ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම සඳහා ක්‍රීඩා කරන්නට? ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ ඕනම කෙනෙක්ගේ තියෙන හීනයක් තමයි ටෙස්ට් තරඟ ක්‍රීඩා කරන්න ඕනේ. මොකද මමත් ඒ අරමුණේම තමයි ඉන්නේ. මමත් ඕන වෙලාවක රට වෙනුවෙන් ටෙස්ට් තරඟ ක්‍රීඩා කිරීමට ඕන වෙලාවක සූදානම්. ඉතින් මම හදිසි වෙන්නේ මට ඒ අවස්ථාව මගේ වෙලාවත් එක්ක හරි වෙලාවෙදී ලැබෙයි කියලා විශ්වාස කරනවා. හොඳයි අපි තවත් කෙනෙකුට අවස්ථාවක් ලබා දෙනවා. දුරකථනය දෙසින් ඔබට සුබ සන්ධ්‍යාවක්. මම මානුවල් නෙවිල් කතා කරන්නේ. මට ආන්දරින් ප්‍රශ්නයක් ඇවිල්ලා මේ මොකද්ද මේ කුසල් බැට් කරද්දී මේ ෆාස්ටින් බැටින් තියෙන්නේ. ඒක මේ ඒ කියන්නේ ස්ලෝ බැට් වෙලා මේ ස්ථාවර වෙන්න බෑද කියලා අහන්නේ. මෙහෙමයි. අපි 2020 ක්‍රීඩාව ගොඩාක් ෆාස්ට් මූවිං ගේම් එකක්. ඉතින් 50 ඕවර් එකත් ඒකට වඩා ගොඩාක් වෙලාව තියෙනවා. ටෙස්ට් තරඟ කියන්නේ ෆෝමැට් තුනක්. ඉතින් අපි ওই තුනට යූස් වෙන්න ඕනේ. ඉතින් මගේ මම බැට් කරන විදිහට ටීම් එකේ අවශ්‍යතාවය තමයි මොකද පන්දු යවන්නන්ට උඩට එන්න දෙන්නේ නැහැ. ඒක හැමෝටම කරන්න බැරි දෙයක්. මොකද ගොඩාක් වේග පන්දු යවන්නන්ට ලේසි නෑ. ගොඩාක් අයට එක පාට ඇවිල්ලා පහරවල් එල්ල කරන්න. ඉතින් ඒක අනිත් අයට නැතිඳ තමයි ගොඩක් අය කියන්නේ මම බැටිං ස්ටයිල් එක මට වෙනස් කරන්න එපා කියලා. මොකද ඒක හැමෝටම පිළිහිටන දෙයක් නෙමෙයි. හොඳයි බොහෝ දෙනෙකු කතා කරමින් සිටින කුසල් ජනිත් සමගින් කතා කරන්න උත්සාහ කරනවා. ඉතින් අපි කුසල් අපි අවසාන වශයෙන් දැන් කතා බහේ අවසාන කොටසට පැමිණියොත් එහෙම මේ ඔබේ ක්‍රිකට් දිවිය සඳහා පවුලේ සමාජිකයන්ගෙන් ලැබෙන දායකත්වය කොහොමද? ගෙදර පවුලෙන් ලොකු සහයෝගයක් හම්බ වෙනවා. මොකද මම යන්නේන තැන් මම කරන්නේ මොනවද ඔක්කොම තාත්තා අම්මා එදා වගේම හොයලා බලනවා. ඉතින් මුලින් අම්මා අයියා මුලදී මාව යන්න ඕන තැන් වල ගිහින් දානවා. ඉතින් නංගිත් හොඳ සහයෝගයක් දෙනවා. ඉතින් ගෙදරින් ලැබෙන්න තියෙන හැම පැත්තෙම හැම සහයෝගයක්ම ලබා දෙනවා. ක්‍රිකට් ක්‍රීඩාවේ අද ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා ඔබේ අනාගත බලාපොරොත්තුවක් ඇති ක්‍රිකට් ක්‍රීඩාවෙන්? ඔව් ඇත්තටම මුලදී තිබ්බා ලෝක කුසලාන දෙකක් පුළි ශ්‍රී ලංකාන්න එකක් 2020 එකක් one day. ඉතින් ඒක ඩ්‍රීම් එකක් ඇත්තටම හොඳ ලෙස සාර්ථක ලෙස හම්බුණා. ඉදිරියේදී තියෙනවා 50 ඕවර් කප් එක. ඉතින් මේකෙදිත් ලොකු වෙනසක් කරන්න තමයි හිතාගෙන ඉන්නේ. ලෝක කුසලාන තරඟාවලියේදී වගේම ඔබ ජාත්‍යන්තර තරඟ සඳහා අවතීර්ණ වුණු පටන් ඔබට ආදරය කරන ක්‍රීඩාලුවලින් මේ රටේ ඉන්නවා. ඔබේ පිටිහරඹයේ එදෙද්දී ඔබ අනිකුත් ප්‍රතිවාදී පන්දියවන්නන්දී ලකුණු ලබා ගත්තේ. ඔබ වෙනේ නොල්වරසන් නගන මේ ක්‍රීඩාලුවලින්ටත් ඔබට යමක් සබහන් කරන්නට ඇති. ඇත්තටම මට තියෙන සතුට තමයි ගොඩක් මම රන්ස් ගැහුවත් නැතත් මට ගොඩාක් අය මට පාරේදී හම්බෙන අය කතා කරන අය මට කිසිම බැනුමක් කියන්නේ මේ විදිහට සනම් ගොඩාක් අය මට කියන්නේ හොඳම තමයි. ඉතින් මට හරි සතුටුයි ඒක අහන්න. මොකද මම කරන දේ ගැන ගොඩාක් ප්‍රේක්ෂකයෝ දන්නවා මම කරන්නේ රට වෙනුවෙන්. ඉතින් ඒක නිසා මම ඉක්මනට අවුට් වුණත් රන්ස් ගැහුවත් මට එක විදිය ප්‍රතිචාර හම්බෙන්නේ. ඉතින් ඇත්තටම බොහොම ස්තුතියි ඒ දෙන ප්‍රතිචාර වලට. ඉතින් ඉදිරියේදීත් බලාපොරොත්තු වෙන ඒ විදියටම සෙල්ලම් කරන්න. හොඳයි කුසල් තාමත් කාර්යබහුල අවස්ථාවක අද දවසේ සිංහ කෙලිබීම සමගින් එකතු වුණේ. ඉතින් බෙහෙයින් ස්තුතියි අද සිංහ කෙලිබීම සමගින් මේ ආකාරයට සම්බන්ධ වෙගෙන. බොහොම ස්තුතියි. ඉතින් අපි කුසල්ට සමුදෙන ගමන් අපි තවත් විරාමයක් ලබා ගන්න. විරාමයෙන් අනතුරු අපි ඔබට කියන්න සූදානම් ලසිත් මාලිංග සමගිනුත් අපි කතා කරා. ලෝක කුසලානේ දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලසිත් මාලිංග සමගින් කළ කතා බහ තමයි අපි මේ විරාමයෙන් අනතුරු ඔබට අසන්නට දෙන්නේ. සරණින් හව සහය වෙන කම්බ සිංහ කෙලිබීම සමගින්.